ජිම් එකකට ගියාම පිරිමි වගේ මහත් වෙලායිද කියන ගැටලුව හැම වෙලේම කාන්තාවන්ට තියෙනවා. පිරිමි අයට වඩා වැඩිපුර කාන්තාවන් බර උස්සන්න ඕන. කාන්තාවන්ට ලොකු නැඹුරුවක් තියෙනවා ඔස්ටියෝපොරොසිස් කියන රෝගය හැදෙන්න. අස්ථි දුර්වල වෙලා ගිහිල්ලා ඇට කැඩෙන්න. ඉතින් මෙහෙම වෙන්න හේතුව තමයි කාන්තාවෝ ප්‍රධාන වශයෙන්ම බර උස්සන්නේ නැති. ස්වභාවයෙන් මේගොල්ලන්ගේ අස්ථි පුංචි. එතකොට වයසට යනකොට ඒ අස්ථි වල තියෙන කැල්සියම් ප්‍රමාණය දී වෙලා ගිහිල්ලා අස්ථි හීනි වෙලා මොකක් හරි බරක් වැටිච්ච වෙලාවට ඒක ක්‍රැක් වෙනවා. ජීවිතයේ අන්තිම කාලේ ඒගොල්ලෝ ගොඩාක් දුර්වල වෙලා ඇඳට වැටෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මේකට එරෙහි වෙන මතය තමයි කාන්තාවෝ බර ඉස්සුවාම පිරිමි වගේ වෙනවා, කාන්තා ලාලිත්‍ය නැති වෙනවා. මේ මතය සමාජගත වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ නම් සුසන්තිකා ජයසිංහ මීටර් 100 කරන කාලේ බර උස්සනවා. එයා පිරිමි කොයි කිව්වලා ඒ ඉමේජ් එක මිනිස්සුන්ගේ ඔළුවට ගියා. සුසන්තිකා ජයසිංහ ඔලිම්පික්ස් යන්න ට්‍රේන් වෙච්ච එක්ස්ට්‍රීම් ඇත්ලීට් කෙනෙක්. එතකොට මේ අපේ ජිම් යන කාන්තාවෝ මේ මට්ටමට කවදාකවත් ජීවිතේට ව්‍යායාම කරන්නේ නැහැ. අඩු ගන්න පිරිමියෙක්වත් මේ මට්ටමට ව්‍යායාම කරන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට ඇඟවල හැදෙන්නේ නැහැ. අපි මේ ජිම් එකට ගිහිල්ලා පැයක් එක්සර්සයිස් කරලා ආවා. ඉතින් ඒ ගැන බය වෙන්න එපා. කාන්තාවෝ බර ඉස්සුවාම කියලා පිරිමි වගේ ගෙඩි එන්නේ නැහැ. මොකද එහෙම හැදෙන්න අවශ්‍ය කරන හෝමෝන් එක තමයි ටෙස්ටොස්ටරෝන්. ඒ නිසා කවදාකවත් කාන්තාවකට ඒ වගේ ශරීරයක් පිහිටන්නේ නැහැ. උදිත් පළල් වෙලා අත්වල ගෙඩි ඇවිල්ලා එහෙම. කාන්තාවන්ගේ විශේෂයෙන් අවුරුදු 30 වෙනකොට තමයි ඒගොල්ලන්ගේ ශරීරයේ ලීන් මසල් මාස් එක මාංශ පේශි උපරිම තත්ත්වයේ තියෙන්නේ. අවුරුදු 30න් පස්සේ මේ මාංශ පේශි අවුරුද්දකට 101 ගානේ ටික නිකම්ම දිය වෙලා යනවා. මේ දිය වෙලා යන මාංශ පේශියසට මේදය ගිහිල්ලා තැම්පත් වෙනවා. මේ තැම්පත් වෙන මේදය ඒකට කියනවා ෆැට් ඉන්ෆිල්ටරේෂන් කියලා. මේ මේදය හින්දා ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇවිල්ලා දියවැඩියාව වගේ බෝන වෙන රෝග ඇති වෙන්න බලපානවා. හැමට ඇතුලෙන් තියෙන්නේ තෙල් තට්ටුවකුයි ඇටේ විතරයි. මාංශ පේශි නෑ. ශරීරය ඊටාම දුර්වලයි. මේක හරි භයානක තත්ත්වයක්. නියුමෝනියා වගේ ආවොත් අසනීපය සනීප කරගන්න හරි අමාරුයි. මොකද අපේ ශරීරය ලෙඩේට ඔරොත්තු දෙන්න තරම් අවශ්‍ය කරන ශක්තිය නෑ. මාංශ පේශි වලට ප්‍රෝටීන් ස්ටෝර් කරන්න පුළුවන් එකම විදිය තමයි ව්‍යායාම කරන එක. ස්ක්වොට් එක, පුෂ් අප්ස්, බ්‍රිජ්, walking lunges, rowing, pull ups, lat pull down මේ වගේ ප්‍රධාන මාංශ පේශි වලට ව්‍යායාම වෙන විදිහේ compound movements, body weight exercise හරි barbell exercise හරි compound movements කරන්න ඕනි. machine වලට යන්න එපා. treadmill වල ඇවිදින එකේ තේරුමක් නැහැ. zumba, yoga වගේ බර දරන්නේ නැති ව්‍යායාම කරන එකේ කිසි තේරුමක් නැහැ. ඕගොල්ලන්ගේ ශරීරයේ බර උපයෝගී කරගෙන කරන්න පුළුවන් ව්‍යායාම කරන්න උත්සාහ කරන්න. ඒක ඕගොල්ලන්ගේ අනාගතයේ නිරෝගීභාවය වෙනුවෙන් කරන්න පුළුවන් ඉතාම හොඳ ආයෝජනයක්.